මිනිස්සෙගේ ආදරය කියන එක මිනිස්සෙගේ කැමැත්ත විශේෂයෙන් ඔයාට බලෙන් ගන්න බෑ. ඔයා තේරුම් ගන්න ආදරය කියන්නේ ඔයා දෙන්න ඔයාට සතුටු වෙන දේ. ඔයාට ආදරේ හම්බෙද්දිත් සතුටුයි තමයි. හැබැයි ආදරේ දෙනකොට ඊට වඩා සතුටක් ඔයාට තියෙනවා. ඔයාට තෑග්ගක් හම්බෙනකොට දැනෙන සතුටට වඩා ඔයා තෑග්ගක් දීපුවාම එයාගේ මූණ ඇඳෙන හිනාව දකිද්දි ඔයාට දැනෙන සතුට වැඩි. ඔයා ඒක තේරුම් ගන්න. සහ ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරය කරනවා නම් එයාට බල කරන්න එපා ඔයාව තෝරගන්න කියලා. ඔයාට කෙනෙක් ගැන ආදරේ හිතන ප්‍රමාණයම ඒ කෙනාට ඔයාගේ පැත්තට ආදරේ හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඒකට කිසිම හේතුවක් නැහැ. කෙනෙක් ඔයාට කැමති නැහැ කියලා කියනවා නම් රිජෙක්ෂන් කියන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ලෝකේ හැම කෙනාම අපිට කැමති වෙන්න ඕනේ නැහැ. අපි මොන තරම් හොඳ දේවල් මිනිස්සුන්ට දුන්නත් අපිට අකමැති මිනිස්සු ඉන්නවා. මතක තියාගන්න. සල්ලි, ආදරේ, බලය ඕනම එකක් ප්‍රමාණය ඉක්මවලා ගියොත් මොකද වෙන්නේ? විස වෙනවා. අම්මෙක් තාත්තෙක් නැති වුණා කියලා දරුවෙක් ගිහින් බෙල්ලවල දාගන්න තැන් තියෙන හරි අඩුවෙන්. හැබැයි තමන් ආදරය කරන කෙනා නැති වුණාම තමන්ගේ ජීවිතේ නැති කරගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔයාට දරා ගන්න බැරි ලෙවල් එකකින් කවදාවත් මිනිස්සෙක්ට ආදරය කරන්න යන්න බෑ. කොතනකදී හරි ඔයාට ඒක